ඔයාලට කොහමද? ඔන්න මේ අවුරුද්දේ ගාඩනින් සීසන් එක පටන් ගන්න යන්නේ. මං අද ආවා මේ පාර වගා කරන්න එළවලු, ඊට පස්සේ මල් පැල, ඒවට ඕන කරන ආම්පන්න, පොහොර ඔක්කොම අරගෙන යන්න ආවේ. මම මේ පාර මොනවද වගා කරන්න අරන් යන්නේ කියලා බලමු. මං ඉස්සෙල්ලාම එළවලු තියෙන පැත්තට ආවා. බණ්ඩක්ක තියෙනවා. ඊට පස්සේ ඊළඟට පාස්ලි තියෙනවා. මේ පාස්ලි එක කර්ලි ලීව්ස් තියෙන පාස්ලි එක. ඔන්න ඒකෙනුත් එකක් ගත්තා. ඊළඟට කරවිද. මේ දිගටම තියෙන්නේ එළවලු වර්ග. ඔන්න තියෙන මිරිස් වර්ග. මේ පාරත් ලොකු මාළු මිරිස් එක තියෙන පාට. ඊළඟට කියුකම්බර්. මේකෙනුත් මම පැල දෙකක් ගන්න යන්නේ. පිපිඤ්ඤ සලාදය මම නිතරම ගෙදර හදනවා. මට ඕන කරන එළවලු වර්ග වලින් පැල ටිකක් අරගත්තා. දැන් අපි මල් වර්ග ටිකක් අරගන්න. මොනවද බලමු තියෙන මල් වර්ග. රෝස වර්ග තියෙනවා. මේ හරිය තියෙන්නේ කොමගේ රෝස. මේ පාර මට තියෙන්නේ අලුත් ගෙදර අලුත් මිදුලා. ඉතින් එළවලු වගා කරනවට අමතරව මට ඕනේ මගේ බෑක්යාඩ් එක මල් වවලා ඒව ගෙනුත් ලස්සන කරගන්න. මේ තියෙන කාපාට රෝස් වගේ මල් පැලේ හැම අවුරුද්දකම ගන්න හිතලත් මම ගන්නෙ නෑ. මොකද මේක ගොඩක් ලොකු පඳුරක්. ලොකුවට වැවෙනවා. ඉතින් මේක පෝච්චි එක හිටවන එක අපරාධය සහ ටිකක් අමාරුයි. ආයෙම අපි රීලොකේට් වෙන්නේ නැති නිසා බිම හිටවන්න පුළුවන් ඉඳන් මේ පාර ගත්තා. ඊළඟට මම යනවා ලැවෙන්ඩර් පැලයක් ගන්න. මේ තියෙන්නේ ලැවෙන්ඩර්. මේ තියෙන්නේ මොස් එකක්. එතකොට මේක ජපනිස් ගාඩන් වල ගොඩක් දකින්න හම්බෙනවා. ඊට පස්සේ මේක බොන්සායිත් එක්ක එක ලස්සන කරන්න පාදමට යොදා ගන්නවා. ඒ වගේම මගේ වීඩියෝ අතර ගොඩක් පහලින් ඇති වීඩියෝ එකක් කොකඩාමා බෝල් කියලා මොස් බෝල් එකක් හදන හැටි. අන්නේ මොස් බෝල් එක කොකඩාමා මොස් බෝල් එක හදාගන්න මෙන්න මේක ගන්නවා. මමත් මේකෙන් දෙකක් අරගෙන යනවා. මේකට නම් මං ගොඩක් ආසයි. මේ මල් ගහ ගොඩක් ලොකු වෙන මල් ගහ. ඉතින් මේක මෙහෙම පෝච්චි එක තිබ්බට පෝච්චි වල හිටවන එකක් නන් නෙවෙයි. ඉතින් මම මේක කලින්ම මල් පැලයක් අරගත්තා. අරගෙන කාට් එකට දාගත්තා. මෙන්න මේ જાතියේ සකුර ගහක් අපේ ගෙදර දැනටමත් මිදුලේ තියෙනවා. ඔන්න ඉතින් දැන් මම බිල් කරන්න යන්නේ. ගොඩක් එළවලු ගත්තා. ගොඩක් මල් වර්ගත් ගත්තා. දැන් පැල ටික පරස්සමට ඩිකියට දාලා තලෙන්නේ පොඩි වෙන්නේ නැතුව ගෙනියන්න හදන්නේ. මෙන්න මෙයා තමයි කරදරේ. මෙයා ගොඩක් උසයි. ඉතින් ඩිකියට දාන්න බෑ. ඒ හින්දා මේ විදිහට ෂීට් එක ගාවෙන් තිබ්බා. ඉතින් යාලා පරිස්සමට ගෙදර ගෙනියන්නත් එපැයි. මේ තමයි මං ආසම පැලේ ගොඩක් කල් ඉඳන් ගන්න හිතාගෙන ඉඳපු පැලේ. මෙයා ගොඩක් ලොකු වෙලා පඳුරක් වෙනකම් මට හරි හදිස්සි. ඊළඟට මං ඒ ටික වාහනේට දාලා ඉන්ඩෝර් ප්ලාන්ට්ස් බලන්න ගියා. මං ගොඩක් කල් ඉඳන් හොය හිටිය එකක් තමයි මෙන්න මේ අයිවි. මේක ලස්සන කරගන්න මෙන්න මේ විදිහට හදාගන්න තමයි මට අයිවි පැල කීපයක් ඕන වුණේ. ඊළඟට මං ගත්තා කැක්ටයි. මම වැඩියෙන් මාස කලර්ෆුල් ඒවට. ඉතින් මේ පාර මට කලර්ෆුල් ඒවා හම්බුණා. මං ඒකෙනුත් එකක් ගත්තා. මේ තියෙන්නේ ස්පැනිෂ් මොස්. මේක හැංගින් ප්ලාන්ට් එකක්. මීට කලින් මට මේ තරමටම වර්ධනය වෙච්ච එකක් හම්බෙලා නැහැ. ඉතින් මං හම්බෙච්ච වෙලාවේ ඔන්න ගත්ත එකක්. මේ තියෙන තව කැක්ටයි වර්ග ගොඩක්. කැක්ටයි හදනකොට පස්සලට අමතරව භාවිතා කරන වැලි වගේ මාධ්‍යයක් තමයි ඔය දාලා තියෙන්නේ. ඉතින් මමත් ඒකෙන් එක පැකට් එකක් ගත්තා. මම මේ ඔක්කොම ටික ගත්තේ DCM හෝම් සෙන්ටර් එකෙන්. පාන ඉන්න වගා කරන්න කැමති අයට ඒ තොරතුර උදව්වක් වෙයි කියලා මං හිතනවා. ඊළඟ වීඩියෝ එකෙන් මං අරගෙන එන්නම්. මම වගා කරන්න ගත්ත කන්ටේනර්ස්, ඊට පස්සේ ඕන ආම්පන්න ඒවා මං ගත්තේ මෙතනම තියෙන සෙරියා එකේ.